පාන්දර 5:00 වෙලාව මේ අද උඩ කූඩුවෙන් මේ පල්ලෙහා කූඩුවට සත්තු අදින්න ඕනේ 2500ක් මේ කූඩුවට අදින්න ඕනේ දැන් උඩ කූඩුවේ ඉඳන් කෑම වාදන එහෙම තියලා කෑමක් දාලා තියෙන්නේ අර තියෙන ඔටෝ ඩිංගස් මේ වගේ වතුර එනවා ඔටෝ බොන්න වතුර එනවා අර ටැංකියට සෙට් කරලා තියෙන්නේ ටැංකියට බෙහෙත් ටික එහෙම දාලා වතුර ගහලා තියෙන ටැංකියට මේකෙන් බොන්න වතුර එනවා එතකොට දැන් ඉතින් සත්තු අදින්න තියෙන දේ පාන්දර ඔන්න ගයිස් මේ පල්ලෙයකට සත්තු දැම්මා ඔටෝ ඩ්‍රින්කර්ස් සයි කරලා තියෙන්නේ මේ ඊයේ සත්තු ටික ඇද්දා පල්ලෙයා කූඩුවට අර තියෙන උඩ කූඩුව දැන් දෙකේම සත්තු ඉන්නවා මේකේ ඔටෝ ඩ්‍රින්කර්ස් සයි කරලා තියෙන්නේ තියෙන්නේ ඔටෝ ඩ්‍රින්කර්ස් මේකේ බටර් ලයින් එකට සෙට් කරලා වතුර තියන්න ඕනේ මේ උඩ ටැංකියට වතුර බෙහෙත් ටික දාලා වතුර ගහන්න තියෙන්නේ මේ මේකෙන් වතුර එන හොටෝ බොන්න වතුර පිරෙනවා දැන් අද මේකට කෑම දාන්න ඕනේ ආයේ මොහොම තමයි පල්ලෙයා කූඩුව සත්තු දාලා තියෙන්නේ 10 දාලා දැන් අද උඩ කූඩුවට ඔටෝ ඩ්‍රින්කර්ස් සයි කරන්න ඕනේ කෑම දාලා කෑම දාන්නත් ඕනේ කෑම දාන කරේ ඔටෝ ඩ්‍රින්කර්ස් සයි කරලා තියෙන්න ඕනේ උඩ කූඩුවට මේ තියෙන්නේ උඩ කූඩුව මේ සුදු පාට වතුර බෝතල් ටික දැන් මේ වගේ වතුර තියෙනවා ඒ වගේ වතුර නැති ඒවා හිමීට අයින් කරන්න ඕනේ වතුර තියෙන ඒවා ඔහොම තියෙනවා මොකද මේ ඒ වගේ බෙහෙත් තියෙනවනේ මේ අර තිබ්බ මේ මොනවද ජරා වෙලා තිබ්බ 10 ටිකේ මේ අර උඩින් අර ජරා වෙලා තියෙන ඒවා පොතු අයින් කරා පේක කරලා අයින් කරලා මේ යට තියෙනවනේ හොඳ 10 ඒවා රේක කරලා ගන්නට මේ දාලා තියෙන්නේ හරියට යනකම් අර අන්තිම තව එක කොටුවක් ලොකු කරා ඒකට 10 දාලා තියෙන අලුත් 10 මේකට කෑම දාන්න ඕනේ ආයෙ ඔටෝ ඩ්‍රින්කර්ස් සයි ගන්න ඕනේ මේ තියෙන්නේ ඒ වගේ බටර් මොනවා තමයි මේ බටර් ලයින් එකට සෙට් කරලා භාජනයට සෙට් කරන්න ඕනේ මේ අර පල්ලෙයා කූඩුවේ තිබ්බ ඔටෝ ඩ්‍රින්කර්ස් නෙමෙයි මේ උඩ එකේ තියෙන ටිකක් ලොකු ඒවා මේ වෙනස් ඒවා මේ පල්ලෙහා කූඩුවේ තිබ්බ භාජන වලට සෙට් කරන්න මෙන්න මේ බටර් සෙට් කරන්න මේ විදිහට තමයි මේ කෑම භාජන තියලා තියෙන්නේ පෝලින් 3ක් තියලා තියෙන්නේ මේ පෝලින් 3ක් තියලා තියෙන්නේ මෙන්න මේවා තමයි මේ භාජන තමයි මේකට සෙට් කරන්නේ අර පල්ලෙයා කූඩේ තිබ්බේ මේ භාජන
දැන් මේවා ටික සෙට් කරන්න ඕනේ මේකට. ඉස්සෙල්ලා මේ සෙට් කරන්න කලින් මේ බටේ තියෙනවා මේ ජරාව එහෙම තියෙනවා. ඒවා යවලා ඉන්න ඕනේ වතුර පාරක් වල අතනින් ඇරලා යවන්න ඕනේ. මොකද මේ ජරාවක් තියෙනවා. අනික මේකට දාලා තියෙන බෙහෙත් එකක් මේ අර තියෙන ජරාව එහෙම අයින් වෙන්නේ. ඒ බෙහෙත් එක යවන්න ඕනේ. මොකද මේ නැත්තම් මුන් බොනවනේ. ඉස්සල්ලා බෙහෙත් එහෙම යවලා ඉන්න ඕනේ මේ. හරි ගයිස්. ඔන්න මේ කැරියා මේ වටේ මම පේනවාද ජරාව. අලුපස් ජරාව ටිකක් ගියා. මේ ටික කරලා දැන් මේක වහන්න ඕන. හරි ගයිස්. දැන් මේ අපි සෙට් කරන්න යන්නේ මේ වගේ භාජනයක් තියාගන්න ඕනේ මේකට සෙට් කරලා භාජනේ මේ වටේ ටික හොදන්න ඕනේ. හොදලා වතුර ටිකක් මේ ඇතුලේ තියෙන වතුර යවන්න මේ වගේ භාජනයක් තියාගන්න ඕනේ මේ ජරාව එහෙම යවන්න. මේ ඊළඟට මේ වගේ කම්බි කැල්ලක් තියාගන්න මොකද මේ වගේ මේ පෙලක් ඒ වගේ අර මේ මොනවද හිර වෙලා තියෙන එකේ ජරාව පස්සේ මේ වෙලා තියෙනවා. ඒවා එහෙම වුණොත් එහෙම යවන්න පුළුවන්. ඒ හින්දා කම්බි කැල්ල ළඟ තියාගන්න. මේක දැන් එක් කරන්න යන්නේ මේ එක පැත්තක් මේකට සෙට් කරලා මේ රතු පාට කැලලක් තියෙන්නේ. ඒක කරකලත් අද කරන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ මේ කැලලට තමයි සෙට් කරන්නේ. මේ එහා පැත්තේ බටේ කෙලවර. ගායිස් මේක මේ වතුර පෙරෙනකොට සාමාන්‍යයෙන් මේ කටමට්ටකට වගේ ඉන්න පුරව ගන්න ඕනේ. මේක දැන් මේ තියෙන කෑල්ලක් සුදු පාට. ඒකෙන් තමයි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එහාට මෙහාට කරකලා අඩු වැඩි කරගන්න ඕනේ. දැන් මේක බලන්න ඉන්න ඕනේ. මොකද නැත්තම් කැරකිලා තිබ්බොත් එහෙම අර කෑල්ල මේක උතුරලා යන්න බලනවා. ගාන්ට මේක වතුර මට්ටම ගාන්ට තියලා ඇඩ්ජස්ට් කරගන්න. දැන් එකපාරක් මම කැරකලා බැලුවා ඉස්සල්ලා වතුර ඉතුරුව. දැන් හරි. දැන් නැවතුන වතුර මේ වගේ ඉතින් බලා ඉන්න ඕනේ. මේ බලලා මේකේ ගාන්ට වතුර තියලා ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේක එහාට මෙහාට කරකලා අඩු වැඩි කරලා මේ නැත්තම් උතුරලා යන්න බලනවා. මේ කෑල්ල කැරකිලා තිබ්බොත් එහෙම. මෙන්න මේ විදිහට තමයි සෙට් කරගත්තේ. මේ විදිහට තමයි මේ බටේ අර කර ගහලා එල්ලලා තියෙන අනුවට සාමාන්‍ය මේ මට්ටමේ විතර තියන්න සතා වතුර බොන්න පුළුවන් විදිහට. මේ පපුව මට්ටමින් වගේ මේ පේනවා. සාමාන්‍ය පපුව මට්ටම වගේ තියන්න මේ ගානට වතුර එක උස්සලා. මේ ගයිස් මම අර කිව්වා වගේ එනවා මේ හිර වෙලා මේකෙන් එතකොට බලන්න නැත්තම් වතුර එන්නේ නැහැ. මොන ගයිස් වතුර රින්ගස් එල්ලලා ඉවරයි. එල්ලලා තියෙන දැන් මේ කෑම දාන්න ඕන. වර්ජනකට කෑම දාන්න ඕන. මේ දෙකටම දාන්න ඕන කෑම.
ගයිස් කෑමක් දැම්මා මේ එහා පැත්තේ එකටයි දෙකටම කෑම දැම්මා කෑම මෙන්න මේ මට්ටමට තමයි දැම්මේ භාගයකට වඩා පොඩ්ඩක් වැඩි දැම්ම හැම මේ ඔට්‍රෝලින්ගස් එල්ලද්දී මේ පොඩ්ඩක් අර මුන්ගේ පපුව මට්ටමට වගේ තියන්න මේ මොකද අර ඉස්සිලා වගේ පොඩ්ඩක් හොඳට පොඩ්ඩක් ඉස්සිලා වගේ බොන්න තියන්න ඕනේ. ඒතර තමයි තතා හොඳට ඇදිලා හොඳට මේ උසකින් හැදෙන්නේ. මේ දැන් මේ බලන්න මේ ඒ විදිහට මේ පොඩ්ඩක් බෙල්ල දික් කරලා බොන්න පුළුවන් විදිහට තියන්න. තියද්දි ඕක තමයි ඉතින් කියන්න ඕනේ.